හැමෝම හොඳින් යති කියලා හිතනවා. මට කතා අවුල් මොකද නිසාව හැදලා ඉන්නේ. ඉතින් අපිට මෙහි ගැන කිව්වත් අපේ නිවාඩු හම්බෙලා තියෙන අවස්ථාවක් හැබැයි අපි අද ඉස්කෝලේ යන්න ඕනේ මොකද ඉස්කෝලේ පොඩි ඉවෙන්ට්ස් වලක් තියෙනවා. FS ළමයි ඊට පස්සේ year 6 ගේ graduation එක. ඉතින් එසා weekends වල පොඩක් ඉස්කෝලේ යන්න වෙලා තියෙනවා. ඉතින් අලුත් දෙයක් ඇත්තටම වීඩියෝ කරගන්න විදිහක් නැහැ මොකද පොඩ්ඩක් busy වුණා පොඩි දවස්වල සති දෙකක් ඉඳලම හවස් වෙනකම්ම පොඩි වැඩ තිබ්බා. examination හන්දා ඉස්කෝලේ ඉන්නවා. අපි තමයි papers print කරන වැඩ ඊට පස්සේ ඒ ටීචර්ස්ලා දෙන කවුන්ට් එකට ඒ papers print කරලා ඊට පස්සේ ළමයි papers ලියුවාම අපි ඒවා ස්කෑන් කරනවා ඊට පස්සේ ඒක සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා හැමදේම කරන්නේ. ඉතින් ඒ නිසා පහුගිය දවස්වල ස්ටුඩන්ට්ස්ලාට එක්සෑම් තිබ්බ නිසා පොඩ්ඩක් බිසි වෙලා හිටියා. ඇහෙනවද දන්නේ නැහැ මොකද මගේ කතාහඬට වැඩිය මම හිතන්නේ ෆෑන් එකේ ශබ්දේ ඔයගලන්ට ඇහෙනවා ඇති. අද ඉරිදා දවසක් නෑ අද සෙනසුරාදා දවසක්. අද ඉස්කෝලේ යන්න වෙනවා ඕටි එකක්. ඉතින් මම ඕටි කරන්නේ හරිම ආසාවෙන්. මොකද ඕටි හම්බෙන ගොඩක් අඩුයි. සෙනසුරාදා නිසා අන්තිමට මේ සතියේ මොනවා ඉතින් හරි ආසාවෙන් එළියට යන්න වැඩට යන්නේ. මොකද මං ආසයි මේක ඇතුළේ ඉන්න නැතුව එළියට යනවට. සමහරව ආසය ආසනයනේ වැඩ තියෙනකොට හැබැයි මං ආසයි වැඩ තියෙනවා. මේ දවස්වල හරිම රස්නේ මෙහි. ඒ කියන්නේ පිච්චන රස්නේ දැන් පටන් ගෙන තියෙනවා. මගේ මූණට ලස්සන ලුක් එකක්. මේක දැන් හැමදාම දැන් ඇති වගේ පොඩි දික් වෙලා මම ඔයාලට මතකද දන්නේ මම අර කලින් වීඩියෝස් කරද්දී මගේ මේ හරි විතර මේවා ටික දැන් ඒවා හොඳටම දික් වෙනවා. ලොකු කාලයක් ගියේ නෑ. ඉතින් ඒකට දික් වෙනවා හැබැයි ඒ වගේම තමයි කොණ්ඩේ ටිකක් යනවා. මම ඒක ගණන් ගන්නෑ. මම ඔයාලට කියලා තියෙනවා ඔයාලගේ කොණ්ඩේ යනවා නම් ඒක ගණන් ගන්න එපා. ඔයාලගේ කොණ්ඩේ දික් වෙයි. ඒක තමයි හිත හදාගන්නේ. දැන් ගිහිල්ලා මම ඒක ටික රෙකෝඩ් කරනවා. මොනවද වෙන්නේ මරි අනිවාර්යෙන්ම මම YouTube වීඩියෝස් දාන එක කන්ටිනියු කරනවා කියලා හිතාගෙන ඉන්නේ. පිම්පල් එක. ඒක ගන්න එපා. මගේ කන්නාඩි එකයි මම කන්නාඩි පාවිච්චි කරන්න කියලා දන්නවද? මට ඔඩියෝ ටෙක්නික් තියෙනවා මයිග්‍රේන්. ඉතින් ඒකට ડોක්ටර් කියලා දෙන්නේ 80ක් විතර මේක හොඳ වෙයි කියලා. ඇත්තටම ඕක හොඳයි. ඔයගලන්ට අවුවට ගියාම ඔයගොල්ලෝ අවුවට ගියාම පාට ඔය එකක් හදලා මම හිතන්නේ ගොඩාක් ළඟයි. මම මගේ කන්නාඩි ප්‍රශ්නේ ඉස්සරහදී කතා කරන්නේ. මේ මං ආසම නේල් කලර් එක. මං ආසයි කලර් එක. මම මේකට ආසයි කියලා දැනගත්තේ මට මේ නේල් කලර් එක හම්බුණා. මේ ආසයි නේල් පොලිෂ් එකට sizes නම් different sizes. මොකද මගේ වෙනකොට එකක් හැදෙනවා එහෙම තමයි. මේ මගේ ඇඳුමටත් ඒක මැච් වෙනවා. හරි. පන්නාරි ප්‍රශ්න කතාව පස්සේ කියන්න මොකද මම දැන් යන්නේ. මම අද උදේට කන්න අරගෙන ගියේ ෆෘට්ස් වගේ කොයි පානොයි. ඉතින් උදේ 9ට තමයි වැඩ පටන් ගන්නෙ. එතකන් අපි 8:10 විතර වෙද්දී යනවා ඉස්කෝලේට. 7:00ට තමයි පිකප් ටයිම් එක. ඉතින් මේ ගිහිල්ලා කාලා ලෑස්ති වෙනවා තියෙන වැඩවලට. අද තිබ්බේ year 6 graduation එකට මේ හදන දේවල්. කියන්නේ අපේ මැඩම් කෙනෙක් ඉන්නවා. එයා තමයි අපිට කියන්නේ මේ විදිහට වෙන්න ඕනේ කියලා. ඇත්තටම එයාට තියෙන මාර ක්‍රියේටිව් මයින්ඩ් එකක්. මේ
මාර ලස්සන අයිඩියාස් එයා ගාව තියෙනවා. ලෝ මේ දාලා තිබ්බේ මේ ගෝල්ඩ් මේකට ගෝල්ඩ් සිල්වර් මේ ඩාර්ක් බ්ලූ කියන එක. ඉතින් මේ මෙතන ඔක්කොම අපි arrange කරලා තිබ්බේ primary library එක ඇතුලේ වැඩ ඔක්කොම හදලා කරලා ඉවර වෙලා. මොකද graduation ceremony එක තියෙන්නේ ඉස්සරහට තව. ඉතින් මේ ළමයි ඊළඟ දවස් ඉස්කෝලෙත් එනවා මන්ඩේ. ඒ නිසා අපි ඇතුලෙන් තියලා තිබ්බා. ඉතින් මේ ලන්ච් ටයිම් එක මේ ඉතින් අර ගී රයිස් එක තමයි මම වීඩියෝ එකක් දැම්ම YouTube එකේ. මේ ආතේ සෝල් හරිම ෆනි ටෝල් එක වෙලාවට මේත් අපි ගිටාර් එක අපි හදපු එකක්. මේ ඔක්කොම අපිට හදන්න කියලා ෆොටෝස් දෙනවා. මේ තියෙන අපි හදපු අය ඔය උතන ඉන්න කට්ටිය ඔය class of 2026 කියන එක තමයි මගේ යාළුවෝ හැදුවේ. තව ඔය ස්ටාර්ස් හැදුවා. අනිත් ඒවට අපි හෙල්ප් කරනවා. මේ ඉතින් හරි ලස්සනයි ඒවා හැදුවට පස්සේ. මේ ඉතින් මම හිතන්නේ මේ දැන් සති 2-3ක් තිස්සෙම සෙන්සුරාදා ඉරිදා අපි වැඩ කරනවා මේ විදියට. ඉස්සරහටත් තාම ඉවර නැහැ. මොකද FS students year 6 ඒ වගේ section 3ක graduation තියෙනවා. ඉතින් තව ඉස්සරහට වීඩියෝස් 2-3ක් ඒවි. එහෙනම් thank you so much මාව බැලුවට ආගෙන හිටියට.